එක තමයි. අන්න පළවෙනි ප්‍රශ්නේ. වැඩියෙන්ම නිදාගන්නේ කවුද? වැඩියෙන්ම තේ බොන්නේ කවුද? වැඩියෙන්ම ඉවසන කෙනා කවුද? නවෝලිවත් වෙන්න ඕනේ හැබැයි හරියට. වැඩියෙන්ම කේන්ති යන්නේ කවුද? එළි වෙනකන් ඇහැරන් ඉන්නේ කවුද? හොරෙන් ලව් කරන්නේ කවුද? අර ලංගිත් ඉන්නවා. අල්ලන්න හදලා ඉන්නේ නේද? ලෙඩවලට වැඩියෙන් පෙනඩෝල් බොන්නේ කවුද? නිතරම බඩගිනි වෙන්නේ කාටද? අයි මේ ලැබුණා. වැඩියෙන්ම ලෙක්චර්ස් කට් කරන්නේ කවුද? උදේම හැරෙන්නේ කවුද? හිමාශව තරම මුල් කාලේ වැඩියෙන්ම බොරු කියන්නේ කවුද? ඈ ඉන්න තමයි පචාලා. පස්සිකවත් එන්න ඕනේ. වැඩියෙන්ම ලෙඩ වෙන්නේ කවුද? නැරසි මිනිසා. පස්සිකට මාරියනවා දැන්. තනියා එක්ක ඉන්නේ කවුද? වැඩියෙන්ම ගොන් ආතල් දෙන්නේ කවුද? හිතනු ගමන් ගෙදර යන එක කවුද? මම විතරක් නෙමෙයි වැඩිම වෙලාවක් නාන්නේ කවුද? අම්මා වගේ හැසිරෙන්නේ කවුද? වලියට බර එක කවුද? වැඩියෙන්ම ටික්ටොක් කරන්නේ කවුද? වැඩියනොත් කරනවා. වැඩියෙන්ම කිචි කරන්නේ කාටද? කාටද කිචි? නෑ මෙයාට තියෙනවා. මූට තමයි දෙන්නේ. වැඩියෙන්ම බියුටි කචල් කරන්නේ. අන්තිම ප්‍රශ්නේ. මූත් එහෙම තමයි. මොනාගෙන එන්න. ඕක මගේ ඔළුවට හරපා. ප්‍රශ්න ටික ඉවරයි. වැඩියෙන්ම නෑනේ කවුද?